සුබම සුබ දවසක් වේවා. ඉතින් කොහොමද? මම හොඳින් ඉන්නවා. මම හිතනවා ඔයත් හොඳින් ඇති කියලා. ඉතින් පොඩි කතාවක් බෙදා ගන්න යන්නේ. මේ කතාව නෙවෙයි මේක ඇවිල්ලා කියමනක්. හරි? එතකොට මේ කියමනේ කියන විදිහට මේ ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද දන්නවද? This too shall pass. මේක දෙමළෙන් කියන්නේ ඉදුගුම් කඩන්දු පොගු. ඒ කියන්නේ මේ මොහොතත් නැත්නම් මේ දෙයත් ගෙවිලා යාවි. සමහරක් වෙලාවට මේක නිකන් මගේ හිතට පොඩ්ඩක් නිකන් මේ පොඩි ටචින් සේයින් එකක් නේද? මේක නිකන් පොඩ්ඩක් හිතට දැනෙන සේයින් එකක් කියලා මම හිතුවා. ඒ නිසා මම මේක වත් එක බෙදා ගන්න ඕනි කියලා හිතුවා. මොකද ගොඩක් වෙලාවට අපේ ජීවිතේ දේවල් අපි ප්‍රශ්න කරදර වලට ගැටලු වලට ආර්ථික අපහසුතාවයන් වලට රැකියාවේ ප්‍රශ්න වලට මුහුණ දෙනකොට අපිට තියෙන එකම සැනසුම මේකත් ගෙවිලා යාවි කියන ඒ සැනසුම විතරයි නෙවෙයි. ඉතින් අපි හැමෝම මේ ලෝකේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන මිනිස්සු වශයෙන් අපේ ජීවිතවලට ප්‍රශ්න කරදර එනවා. හැබැයි අපි මතක තියාගන්න ඕනේ මේ ප්‍රශ්නේ ඉතාමත් ඉක්මනින්ම ගෙවිලා යාවි. හැම විටකම කන්දක් නැග්ගොත් පල්ලමක් බහින්න තියෙනවාමයි. හැම විටකම කන්දක් නැග්ගොත් පල්ලෙහාට බහින්න තියෙනවාමයි. එහෙනම් බොහොම ස්තුතියි. ඉදුගුම් කඩන්දු පොගු. This too shall pass. Thank you.